සෑන්ඩ්විච් වලට ආස කරන ඔයාලට තමයි මේ රෙසිපි එක. මේක හදාගන්න විනාඩි 5ක්වත් යන්නේ නෑ. හරිම ලේසි, ඒ වගේම ගොඩාක් රසයි. ඉතින් ඔන්න ඔයාලට ඔෆිස් ගෙනියන්න බබාලට ලන්ච් බොක්ස් එකට මේක ගොඩාක් රසට හදාගන්න පුළුවන්. මම මෙතන බිත්තර 3ක් අරගෙන තියෙනවා. බිත්තර ටික මුලින්ම මෙන්න මේ වගේ කෑරුප්පුවක් පාවිච්චි කරලා හොඳට පොඩි කරගන්න ඕන. මේ බිත්තර සුදු මදේ ලොකු කෑලි හිටින්නේ නැති වෙන්න මෙන්න මේ විදියට හොඳට පොඩි කරගන්න ඕන. ඔයාට මේ වැඩේ පොඩ්ඩක් අමාරුයි වගේ නම් කහමදේ වෙනම පොඩි කරලා සුදු මදේ පොඩි කොටු වලට කපලා ඒකටම එකතු කරගන්න. මෙන්න මේ වගේ හීනියටම පොඩි කරාට පස්සේ අපිට මේ සෑන්ඩ්විච් එක හදා ගන්න ඕන වෙනවා. සෑන්ඩ්විච් පාන්, ඒ වගේම ලොකු ලුණු ගෙඩියක්. ලුණු ටික බොහොම චූටියට කොටු කපලා තමයි අපි මේකට එකතු කරගන්න ඕන. ඊළඟට ඔයා ටිකක් වැඩිපුර සැරට කන්න කැමති කෙනෙක් නම් ගම්මිරිස් චුට්ටක් වැඩි කරගන්න පුළුවන්. මම නම් එකතු කරේ තේ හැඳි කාලක් වගේ. ඊළඟට ලුණුත් අපි එකතු කරගන්න ඕන තේ හැඳි කාලක් වගේ. ලුණු නම් වැඩි කරගන්න එපා. ඊළඟට මේකට නැතුවම බැරි ඉන්ග්‍රීඩියන්ට් එක තමයි මයෝනිස් කියන්නේ. දැන් මම මේ එකතු කරන්නේ මයෝනිස් පුරවපු මේස හැඳි 3ක් වගේ ප්‍රමාණයක් මම මේකට එකතු කරගන්නවා. ඊළඟට අපි තක්කාලි සෝස් වලනොත් මේස හැඳි 2ක් වගේ ප්‍රමාණයක් එකතු කරගන්න ඕන. දැන් අපි මේ ටික හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් හරිම ලේසි මේක හදාගන්න, වැඩි වෙලා යන්නේ නැහැ. ඉතින් පොඩි අයට ඉස්කෝලේ ගෙනියන්න ලන්ච් බොක්ස් එකට එහෙම හදලා දෙන්න පුළුවන්. පාටියක් වෙලාවට හදන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඔෆිස් ගෙනියන්න හදාගන්නත් පුළුවන්. මේ වගේ රසම රස රෙසිපීස් බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එකත් click කරලම තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට පෙති පාන් එකේ වාටිය කපලා තමයි මම අරගෙන තියෙන්නේ. මේ සෑන්ඩ්විච් එකට වාටිය කපලා අරගන්න ඕන. ඊළඟට ඔයාලට එක්ස්ට්‍රා ටිකක් හරි බටර් ටිකක් හරි පාන් පෙති දෙකේ ගා ගන්න පුළුවන්. ඊළඟට දැන් අපි හදාගන්නපු මිශ්‍රණයෙන් ටිකක් මෙන්න මේ විදියට තියලා හැන්දකින් පොඩ්ඩක් තුනී කරගන්න. ඊළඟට අනෙක් පාන් පෙත්ත උඩින් තියලා මේක දෙකට කපා ගන්න ඕන. ඉතින් හරිම සිම්පල් රෙසිපි එකක්. ඔයාලට පේනවා ඇති ඒ උනාට ගොඩාක් රසයි මේක. ඉතින් ගෙදර ඉන්න පොඩ්ඩෝ එහෙම ගොඩාක් ආස වේවි මේ විදියට හදලා දුන්නොත්. දැන් මේ විදියට මම අනෙක් සෑන්ඩ්විච් ටිකත් ඔක්කොම හදා ගන්නවා. ඉතින් මේ විදියට මට සෑන්ඩ්විච් 6ක් හදාගන්න පුළුවන් වුණා. මේ වගේ දෙකට කැපුවම සෑන්ඩ්විච් 12ක්. ඉතින් මේ ප්‍රමාණය අරගෙන ඔයාලට මේ විදියට හදාගන්න පුළුවන්. බිත්තර, මයෝනිස්, ඒ දේවල් තව වැඩි කරොත් වැඩිපුර සෑන්ඩ්විච් හදාගන්න පුළුවන්. දැන් මම මේ කිව්වේ මේ වගේ දෙකට කැපුවම සෑන්ඩ්විච් 12ක් එන්න තමයි මම මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අරගත්තේ. හරිම ලේසි, ගොඩාක් රසවත් රෙසිපි එකක්. ඒ වගේම වැඩි වෙලා යන්නේ නැහැ. කාර්යබහුල ඔයාට හරිම ලේසියෙන් හදාගෙන රසට කන්න පුළුවන්. ඉතින් හවසට ප්ලේන් ටියක් බොන්න උනත් මේක හොඳ රෙසිපි එකක්. ඉතින් හදලා බැලුවොත් රස කොහොමද කියලා වෙනද වගේම මටත් කියන්න අමතක කරන්න එපා. ඉතින් මතක ඇතුව පහලින් කමෙන්ට් එකක් දාන්න රසද නැද්ද කියලා. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක රසම රස රෙසිපි එකකින් හමු වෙමු.